දැන් මම ඉන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධව පවත්වාගෙන යන මාතලේ ඇල්වල ප්‍රදේශයේ පිහිටා තිබෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ. මෙහිදී අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රය හා සබැඳි ගොවීන්ට පාර්ශවකරුවන්ට ඒ වගේම උසස් අධ්‍යාපනයේ නිරත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපනයන කෘෂිභෝග පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම නොමිලේ ලබා ගන්නට පුළුවන්. අපි බලමු මේ පුහුණු මධ්‍යස්ථානයේ තුලින් සිදු කරන සමස්ත සේවාවන් වගේම මෙහි සිදු කරන පුහුණු වැඩසටහන් මොනවද? ඒ වගේම මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ මොන වගේ පුහුණු වැඩසටහන්ද ජනතාව වෙත ලබා දෙන්නේ? මේ කියන සියලු කරුණු කාරණා පිළිබඳ තොරතුරු ඔබට ගැනීමට අපි සූදානමින් සිටිනවා. එhmenan ඔබට ආරාධනා කරනවා අපත් සමග වැඩසටහන පුරාවටම රැඳෙන්න කියලා. ශ්‍රී ලාංකේය අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ වර්ධනයත් එමගින් අනාගතයේ විදෙස් විනිමය මෙරටට ඉපීමේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් වර්ෂ 1972 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. මුල් කාලීනව ක්ෂේත්‍ර පර්යේෂණ හා බහුග ව්‍යාප්ති කටයුතු වලින් ඇරඹී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාර්යභාරය ක්‍රමානුකූලව පුළුල් කරනු ලබන අතර එහි එක් ප්‍රධාන කර්තව්‍යයක් ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුමින් කුසලතාවයෙන් සහ ආකල්පයෙන් සවිමත් කිරීම අරමුණු කොට අපනයන කෘෂිකර්ම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටලා තියෙන සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන එකම පුහුණු මධ්‍යස්ථානය. මේ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කෙරෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1972 ආරම්භ කරාට පස්සේ 1981 තමයි මේ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ. ඊට පස්සේ 1998 තවදුරටත් වැඩි දියුණු කරනවා. මේ පුහුණු මධ්‍යස්ථානයේ මුළුතැන්ගය සහ නේවාසිකාගාර සංකීර්ණය අලුතෙන් ඉදි කරලා මේ ධාරිතාවය වැඩි දියුණු කරලා 1998 දී නැවත වතාවක් පුළුල් කිරීමක් කරනවා. ඒතර මේ පුහුණු මධ්‍යස්ථානය ගත්තාම මූලිකවම ආරම්භ කළේ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන්ගේ සේවාව මහජන සේවාව ධනාත්මකව සංස්කරණය කරන්න එහෙම නැත්නම් සංවර්ධනය කිරීමේ අරමුණෙන් තමයි ආරම්භ කරේ. ඉතින් මානව සම්පත් කළමනාකරණයේදී තියෙන වැදගත්ම කාරණයක් තමයි පුහුණුව සහ සංවර්ධනය කියන එක. ඉතින් මේ පුහුණුව සහ සංවර්ධනය සඳහා තමයි මේ පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කළේ. ඒතර මේ පුහුණු මධ්‍යස්ථානයේ පිහිටීම ගත්තම මාතලේ නගරයට ඉතාමත් ආසන්නව මහනුවර යාපනයේ ඒ 9 ප්‍රධාන මාර්ගයට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපනයන කෘෂිභෝග වගා කිරීමේ අතින් ගත්තම ඉතාම හොඳ දිස්ත්‍රික්කයක් තමයි මාතලේ කියන්නේ. ඒ මාතලේ දිස්ත්‍රික්කයේ නගරයට ආසන්නව ඒ වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ජාතික කුළුබඩු උද්‍යානය සහ අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් කාර්යාලය කියන කාර්යාල වලටත් ආසන්නව තමයි අපේ මේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ පිහිටලා තිබෙන්නේ. අපනයන කෘෂි නිලධාරීන්ගේ මහජන සේවය ධනාත්මකව හා සංවර්ධනාත්මකව වැඩි දියුණු කිරීම සඳහා ගොඩනංවන ලද මෙම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය තුළ සිය සේවාස්ථ පුහුණුව සඳහා පැමිණෙන පුහුණුලාභීන් හට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම පාහි මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ පිළියෙල කොට තිබෙනවා. අපේ මේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් සඳහා තියෙන පහසුකම් බැලුවම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශන ශාලා දෙකක් තියෙනවා. එක් දේශන ශාලාවක් වායු සමනය කරපු දේශන ශාලාවක්. ඒතර මේ දේශන ශාලා දෙකේ අපිට පුහුණුලාභීන් 100 දෙනෙකුට වගේ එකවර පුහුණු වැඩසටහන් දෙකක් පවත්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ නේවාසිකාගාරය සහ මුළුතැන්ගය කියන සංකීර්ණය ගත්තාම නේවාසිකාගාරයේ 40 දෙනෙකුට නවාතැන් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මුළුතැන්ගයෙන් අවශ්‍ය කරන පුහුණුලාභීන්ට අවශ්‍ය කරන සියලුම ආහාර පාන සකස් කිරීම සංග්‍රහ කිරීම සිදු වෙනවා. ඒ වගේම අපේ පුහුණු මධ්‍යස්ථානයේ බස් රථයක් තිබෙනවා. ශේෂ්ත්‍ර චාරිකා සඳහා ශේෂ්ත්‍ර පුහුණු කටයුතු වගා ආදර්ශන ආදී නැරඹීම සඳහා පුහුණුලාභීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න. ඒතරේ බස් රථයේ 25 දෙනෙකුට වගේ ශේෂ්ත්‍ර කටයුතු සඳහා සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඒතර අපේ පුහුණු කාර්ය මණ්ඩලය ගත්තම 16 දෙනෙක්ගෙන් යුක්ත වෙනවා අපේ සමස්ත කාර්ය මණ්ඩලය. ඒ වගේම ප්‍රවීණ
පුහුණු නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීවරයෙක් ඇතුළුව. ඒ වගේම අපි අපේ පුහුණු වැඩසටහන් වලට අපේ අවශ්‍යතාවයේ පරිදි අපි දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය ඇතුළු අනිත් අංශවලින් විෂය ප්‍රවීණ නිලධාරීන් පුහුණු වැඩසටහන් සඳහා සම්ප්‍රදායකින් විතර සම්බන්ධ කරගන්නවා. ඒ වගේම බාහිර ආයතන වලින් බාහිර ප්‍රවීණ සම්ප්‍රදායකින් අපි පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නවා. ඒත් එක්කම අපිට අපනයන කෘෂි භෝග සම්බන්ධ අවශ්‍ය වගා කටයුතු සම්බන්ධ අවශ්‍ය පුහුණුව ලබා දෙන්න අපේ වගා ආදර්ශන දිස්ත්‍රික් කාර්යාලයත් මේ පුහුණු මධ්‍යස්ථානයත් යාබදව තියෙන මේ ඉඩම්වල තිබෙනවා. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ අපේ ජාතික කුළුබඩු උද්‍යානයත් මධ්‍යම පරීක්ෂණ මධ්‍යස්ථානයත් ආසන්නව පිහිටලා තියෙන නිසා අපි පුහුණු ලාභීන් ඒ ස්ථානවලටත් අරගෙන යනවා ශේෂ්ත්‍ර පුහුණු වීම ලබා දීම සඳහා. මෙම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය තුළින් මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානම කාර්යභාරය වෙලා තියෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන්ගේ සේවා සංස්කරණ පුහුණු පැවැත්වීම. ඒ වගේම ඊට අමතරව විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොවි මහත්තුරු ඉන්නවා. මෙන්න මේ අයගේ පුහුණු වගාවන් සම්බන්ධයෙන් පුහුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසුරු නෙලීම, පලිබෝධ පාලනය මේ වගේ පුහුණු සම්බන්ධයෙන් අපි ගොවින්වත් දැනුවත් කිරීමේ පුහුණු පවත්වනවා. ඒකම උසස් අධ්‍යාපනය ලබන සිසුන් හෝ පාසල් සිසුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ප්‍රායෝගික කුසලතාවය වගේ දේවල් ලබා ගන්නට අවශ්‍ය පුහුණු සංවිධානය කරනවා. ඒකම බාහිර ආයතන උදාහරණයක් විදිහට ගත්තහම මහවැලි අධිකාරිය වගේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ ඒ ආශ්‍රිත රාජකාරී කටයුතු කරගෙන යන්න තවත් වඩා කාර්යක්ෂමව මේ රාජකාරී කටයුතු කරගෙන යන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ භෝගත් එක්ක කොයි විදිහට සංකලනයෙන් කටයුතු කරන්නේ යන කාරණාව පිළිබඳව දැනගන්නට අවශ්‍ය පුහුණු සංවිධානය වෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක අලුතෙන් එකතු වෙන තාක්ෂණික නිලධාරීන්, ඒ වගේම විද්‍යාත්මක සේවය නිලධාරීන් වගේම අනිකුත් අනතුරු වලට අලුතෙන් අපිත් එක්ක එකතු වෙන සේවා කරන්න එකතු වෙන නිලධාරීන්ට අපි සේවාස්ථ ආරම්භක පුහුණු ලබා දෙනවා. එතකොට විශේෂයෙන්ම ගිණුම් අංශයට අදාළ පුහුණු, ඒ වගේම එක එක තනතුරු වලට අදාළ පුහුණු, මේ සියලුම පුහුණු වලට අවශ්‍ය දැනුම, කුසලතාවයේ ආකල්ප මෙන්න මේ දේවල් අපි මේ ආයතනය තුළදී ලබා දීමට කටයුතු කරනවා. මෙම පුහුණු මධ්‍යස්ථානයේ තුළින් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වෙනවා. ඊට අමතර වෙනත් පුහුණු ලාභීන් ඉලක්ක කරගෙන මෙහි සිදු කරන පුහුණු වැඩසටහන් මොනවාද? අපි විශේෂයෙන්ම ගොවි පුහුණු පවත්වනකොට ගොවීන් තෝරා ගැනීම සඳහා ක්‍රමවේද කීපයක් අනුගමනය කරනවා. ඒ එක ක්‍රමවේදයක් තමයි ගොවීන්ට අපේ නැත්නම් වගාකරුවන්ට පුළුවන් ඍජුවම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් ලිපිනය හරහා සම්බන්ධ වෙලා නැත්නම් WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙලා ඔවුන්ගේ පුහුණු අවශ්‍යතාවය අපිට කිව්වහම අපි ලේඛනය නඩත්තු කරලා අපිට අවශ්‍ය සංඛ්‍යාව 25ක් 30ක් හෝ 40ක් දක්වා ඒ සංඛ්‍යාව අපිට ලැබුණාට පස්සේ අපි ඒ ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි. ව්‍යාප්ති නිලධාරී මට්ටමින් හෝ එහෙම නැත්නම් ගොවි සංවිධාන මට්ටමින් හෝ සහකාර අධ්‍යක්ෂ කාර්යාල මට්ටමින් හෝ ගොවීන්ගේ ඉල්ලීම් අපි ඉටු කරන්න සූදානම්ින් ඉන්නවා. විශේෂයෙන්ම ඒ වගාකරුවන්ට අවශ්‍ය වෙන තාක්ෂණික පුහුණුව ඊටාම සුවිශේෂී ආකාරයෙන් මේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය තුළදී අපි ලබා දීමට කටයුතු කරනවා. ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුවියන්, ඒ වගේම දිවයින පුරා පිහිටි කෘෂිකර්ම විද්‍යාලවල සිසුවියන්, ඒ වගේම උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනවල සහ පාසල් දරුදැරියන් බොහෝමයක් අපගේ පුහුණු මධ්‍යස්ථානය හරහා පුහුණු වීම් ලබා ගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ පුහුණු ඉල්ලීම් අපිට ලිපි මගින්, එහෙමත් නැත්නම් විද්‍යුත් සැපෑල් මගින්, එහෙමත් නැත්නම් දුරකථන මාර්ගයෙන් ඉල්ලීම් ලැබෙනවා. ඔවුන්ගේ පුහුණු අවශ්‍යතාවයන් අනුව අපිට මේක එක් දින පුහුණු වැඩසටහනක්ද එහෙමත් නැත්නම් නේවාසික පුහුණු වැඩසටහනක්ද විදිහට සංවිධානය කරගන්නවා. ඒ වගේම දරුවන්ගේ අවශ්‍යතාවයන් මත මේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු විදිහට අපි මේ පුහුණු වැඩසටහන් පෙළගස්ස ගන්නවා. අපනයන කෘෂි භෝගවල තවාන් පාලනයේ ඉඳලා දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පෙළ තවාන හරහා ඔවුන්ට අවශ්‍ය තවාන් පුහුණුව, ඒ වගේම මේ අවට තියෙන අපනයන කෘෂි භෝග සුවිශේෂී ශ්‍රේෂ්ඨ හරහා ඔවුන්ට ප්‍රායෝගික ශ්‍රේෂ්ඨ කටයුතු ක්‍රියාකාරකම්, භෝග ස්ථාපනය, නඩත්තුව, කප්පාදු ක්‍රම ආදී පුහුණු වැඩසටහන්, ඒ වගේම භෝග බද්ධ කිරීම, අතු බැඳීම් මේ වගේ පුහුණු වැඩසටහන්, ඒ වගේම තමයි කුළුබඩු එකතු කිරීමේ මධ්‍යස්ථාන, සැකසුම් මධ්‍යස්ථාන හරහා ඔවුන්ට ඒ අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව මේ පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සෙලගම් කාර්යාලවල විධාතා මධ්‍යස්ථාන, කුඩා ව්‍යාපාරංශ, ඒ වගේම
මහවැලි අධිකාරිය වැනි රාජ්‍යාංශෙත් ඒ වගේම රාජ්‍ය නොවන ආයතන ගොඩාක් ලංකාවේ හිදිලා තියෙනවා. ඔවුන් සම්බන්ධ ගොවි සමූහයන් ඉන්නවා. ඉතින් එයාලට අවශ්‍යතා එක එක විවිධාකාර වෙන්න පුළුවන්. ඒ වැඩසටහන් අපිට ලැබුණන් පස්සේ අපි ඔවුන් එක්ක කතා කරනවා මොනවද එයාලට අවශ්‍ය වන්නේ ගොවින් හෝ ව්‍යවසායකින් හට ඒ අවශ්‍යතාවය අනුව අපි වැඩසටහන් සැලසුම් කරනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ පිහිටි පර්යේෂණාංශය සමග ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ පිහිටි ආයතනාංශය, සංවර්ධනාංශය, ව්‍යාපාරාංශය වැනි අංශවල ඉන්න සම්පත්දායකයන් අපි උපයෝගී කරගෙන ඒ වැඩසටහන අවශ්‍යතාවය අනුව සැලසුම් කරනවා. නවීන තාක්ෂණයට අනුව සිදු කරන මාර්ගගත පුහුණු වැඩසටහනුත් මෙම ආයතනය තුළ සිදු කරනවා. මේකෙදී අපි Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත පුහුණු වැඩසටහන් ආරම්භ කරන්න සිදු වුණා. එතකොට මේකෙදී අපි සතියට පුහුණු වැඩසටහන් දෙකක් මේ පුහුණු මධ්‍යස්ථානය හරහා සිද්ධ කෙරුණා. එතකොට මම විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ වෙනකොට දෙපාර්තමේන්තුව හරහා කරපු බොහෝ මාර්ගගත පුහුණු වැඩසටහන් බොහොමයක්ම මාර්ගගත පුහුණු වැඩසටහන් දෙපාර්තමේන්තු නිල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුව හරහා සහ YouTube නාලිකාව හරහා පටිගත කළ වැඩසටහන් විදිහට අපි ගොනු කරලා තියෙනවා. ඒ වගේම මේක පුස්තකාලයක් විදිහට අපගේ පාර්ශවකරුවන් මේ වෙන විටත් භාවිතා කරනවා. මම මුලින් සඳහන් කරපු විදිහට මෙම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ තුලින් සැපේන පහසුකම් නිසා තමයි මෙවැනි පුහුණු වැඩසටහන් සාර්ථකව සිදු කරගන්නට හැකියාව ලැබෙන්නේ. මත්තලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකාගාර පහසුකම්, ආහාර පාන සහ දේශනශාලා පහසුකම් සපයන අතර පුහුණුලාභීන් 40 දෙනෙකුට පමණ නේවාසිකාගාරයේ පහසුකම් සපීමට හැකියාව ඇත. ඒ වගේම දේශනශාලා පහසුකම් මෙන්ම පහසු මිල ගණන් යටතේ ආහාර පාන සැපයීම් සිදු කරන අතර වෙනත් ආයතන සහ වෙනත් පාර්ශවකරුවන් සඳහා පහසු මිල ගණන් යටතේ ආහාර පාන නේවාසික පහසුකම් සහ දේශන පහසුකම් ලබා ගැනීමට පුළුවන්. වාර්ෂිකව සැලකූ විට මෙම සියලු ආකාරයේ නේවාසික හා එක් දින පුහුණු වැඩසටහන් 80කට වැඩි ප්‍රමාණයක් මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ පවත්වනු ලබනවා. මෙතුළින් නිලධාරීන්ගේ ධනාත්මක සංවර්ධනයත් අනෙකුත් පාර්ශවකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනයත් නියත ප්‍රතිඵල වශයෙන් අපේක්ෂා කළ හැකියි. ඉදිරියේදී මේ දැනට ක්‍රියාත්මක කරන පුහුණු වැඩසටහන් තව දුරටත් පුළුල් කරලා NVQ මට්ටමේ සහතික පත්‍ර පාඨමාලා ආරම්භ කරන්න දැන් සැලසුම් කරලා තියෙනවා. ඒතර ඉදිරියේදී ඔබට පුළුවන් අපේ NVQ පාඨමාලා එක්ක සම්බන්ධ වෙන්න අපනයන කෘෂි භෝග වගාව අස්වනු සැකසීම ව්‍යවසායකත්වයේ වගේ කාරණා සම්බන්ධයෙන්. ඉතින් ඔබට මේ පුහුණු වැඩසටහන් ගැන තොරතුරු දැනගන්න, පුහුණු වැඩසටහන් වල සම්බන්ධ වෙන්න අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 066යි 22යි 43යි 450. මේ දුරකථන අංකයට සතියේ දවස්වල සතිය වැඩ කරන දවස්වල කාර්යාල වේලාවක නැමතුමක් ලබා දීලා ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. හොඳයි එහෙනම් වැඩසටහන නිමා කරන්නටයි අපි සූදානම් වෙන්නේ. බලමු පසුගිය සතියේ අපේ ජයග්‍රාහකයා කවුද කියලා. දැන් ත්‍රි දිස්සනවා ඔබයි ජයග්‍රාහකයෙකු වන්නට වාසනාවන්ත වෙලා තිබෙන්නේ. ඉතින් ඔබට සුබ පතනවා. ඒ වගේම ඔබගේ ත්‍යාගය ඉදිරියේදී ලබා ගන්නට පුළුවන්. අද වැඩසටහන තුලින් අපි ඔබෙන් අසන පැනේ තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ කුමන නගරයකට ආසන්නවද? A මහනුවර, B මාතලේ, C කුරුණෑගල. එහෙමනම් SK හිස්තනක් නිවැරදි පිළිතුරේ අක්ෂරය සඳහන් කරලා 0705 551 551 අපේ දුරකථන අංකයට WhatsApp කරන්න. එහෙම නැතිනම් වැඩසටහනින් සමගින යන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරමි ජයග්‍රාහී දෙසතියක්. සුබ දවසක්.